නඩු තීන්දුවක් දුන්නා. මේ නඩු තීන්දුවේ තියෙන සුවිශේෂත්වය. ඒ සුවිශේෂය තමයි පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් නොසලකින්න. අපේ නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ අපි ප්‍රථම වතාවට එවැනි නඩුවක් ගොනු කරේ නීති විරෝධී නොකර හැරීමකින් අනුබල දීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට හිටපු පොලිස්පතිවරයාට අපි අධිචෝදනාව 855ක් ගොනු කරා. මේ මියගිය පුද්ගලයන් සහ තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන්. ඒතර රාජ්‍ය නිලධාරී සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයේ ගොනු කළ ප්‍රථම නඩුව. අපි දන්නේ සංග්‍රහ 102 කියලා ගණන්යක් තියෙනවා 100 කියලා ගණන්යක් තියෙනවා. ඒ කියන්නේ ඔවුන් කළ නීති විරෝධී නොකර හැරීමෙන් මේ අපරාධය කරන්න ඉඩ සැලසුවා කියන එක. ඒතර මරණ දඬුවම තමයි අපි ඒක ඉල්ලා සිටින්නේ. නඩුවේ විශ්ලේෂණය කරන්න අපේක්ෂා කරන්නේ නැහැ. මොකද මේ නඩුව ඉහළ අධිකරණයට යාමට නියමිත නිසා. නමුත් මේ නඩුවේ අපි ඔක්කොම කරන රාජ්‍ය සේවක කරන කාර්යයක් සම්බන්ධයෙන් ප්‍රශ්නගත වුණා. තොරතුරක් එන්නේ 4 වෙනිදා. ඒ 4 වෙනිදා තොරතුර ඔහුට සංනිවේදනය කරනවා රාජබුද්ධ ප්‍රධානී විසින් ලිඛිතවම 9 වෙනිදා. අප්‍රේල් 9 වෙනිදා 2019. ඒ අප්‍රේල් 9 වෙනිදා එන ලිඛිත පණිවිඩයේ පොලිස්පතිවරයා පාර්ශව 4කට අරනවා. ප්‍රභු ආරක්ෂක අංශය විතර STF එකේ කමාන්ඩන්ට් වගේ 4කට අරනවා. ඔහු දාන්නේ එක සටහනයි. FNA සුදුසු කටයුතු පිළිස. අපි රාජ්‍ය සේවය අපි හරි ප්‍රිය කරන යෙදුමක් තමයි මේ FNA කියන එක. අපි හැම වෙලේම FNA කියන දාලා අපේ කනිෂ්ඨ නිලධාරීන්ට යවනවා. දැන් මේ සම්බන්ධයෙන් සාක්ෂි දෙන පැමිණියා හිටපු පොලිස්පති CD වික්‍රමරත්න මහත්මයා. මම ඔහුගේ සාක්ෂි කොටසක් ඔබට කියවන්න. ලිපිගනුදෙනු හුවමාව ක්‍රම සම්බන්ධයෙන් ඒ කියන්නේ පරිපාලන ලිපිගනුදෙනු සම්බන්ධයෙන් මා ශක්ති ලේඛනයක් නිකුත් කළා. උපදේශ පත්‍රිකාවක් නිකුත් කළා. නිලධාරීන්ට ඒ සම්බන්ධව දැනුමක් ලබා දෙන්න. විශේෂයෙන්ම අපි බහුලව පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා FNA නැත්නම් සුදුසු කටයුතු සඳහා කියලා. මේක ඉතාමත් ප්‍රශ්නකාරී සටහනක්. එතකොට රාජ්‍ය සේවකයෝ මේ සුදුසු කටයුතු සඳහා කියන එකෙන් අදහස් වෙන්නේ එදිනදා දෛනිකව සිදුවෙන වැඩිපුර අධ්‍යයනයක් යොමු නොවිය යුතු ලිපි ගොනු සඳහා මේක යොදවනවා කියන එකයි. නමුත් පොලිස්පතිවරයෙකු විසින් FNA කියලා එහෙම නැත්නම් සුදුසු කටයුතු දැනගැනීම සඳහා යොමු කොට පොලිස්පතිවරයා සෑමීට මතක තබා ගන්න ඕනේ. ඒ ලිපිලන පුද්ගලයා ඇවිල්ලා පොලිස්පතිවරයෙක් නොවේ. ඔහු කල්පනා කරන ඔහුගේ දැනුම පළපුරුද්දයි ඒ කාලේ තියෙන වාතාවරණ තමයි තීරණය කරන්නේ. ඒ හින්දා FNA කියලා යවන්නේ හුඟක් වෙලාවට පොලිස්පතිවරු එකක් පොලිස්පතිවරයා කාලෙට අවශ්‍ය නැහැ. මේක සාමාන්‍ය දෙයක්. ඒ හින්දා කරන දේ මේක යවලා ලිපේ නේද Taman කැමති පියවරක් ගෙන්න යවනවා. ඒක FNA කියලා යවන්න ඔබතුමන්ලත් යවනවා නම් එහෙම සටහන් යොදනවා නම් එය සම්පූර්ණ නැවැත්වීමේ කාලය ඇවිල්ලා තියෙනවා. ඔබ දෙන්න ඕනේ නිශ්චිත මඟ පෙන්වීමක් ඒ යන කනිෂ්ඨ නිලධාරීන්ට. තීරණාත්මක කාර්ය සම්බන්ධයෙන්. සාමාන්‍ය ලියවිලක් සම්බන්ධයෙන් නෙමෙයි මම කියන්නේ. නමුත් මෙවැනි විශේෂයෙන් මේ වගේ තොරතුරක් සම්බන්ධයෙන් මම පොලිස්පතිවරයා වෙලා හිටියේ සාකච්ඡාවලට ඔහු කියනවා එය FNA සටහනකින් පමණක් යොමු කළ බෑ. ඒක යවුවාම ඒ යවන කෙනාගේ පළපුරුද්ද බුද්ධිය සහ තීරණ ගැනීම ශක්තිය ඔබ ඒ කටයුත්ත කරන්නේ. දැන් ඔබ රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරීන් නම් ඔබට ඔබ මහජන මුදලින් නම් නත් වෙන්නේ FNA සටහන උඩ දාන්න තීරණාත්මක කරුණුවලදී බෑ. ඒ සමේ නීති විරෝධී නොකර හැරීමක් සම්බන්ධයෙන් මේ අඩුව මා දන්න ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකාරිකමක් දෙන්නේ කියලා. නමුත් අධිකරණයක් මඟ පෙන්වීමක් කළා තියෙනවා. මොකක්ද ඒක කියන්නේ? අධිකරණය මොකක්ද? Insight with Sri Mall.